දුලා දෙන්නේ අනේ මේ කෙල්ලෝ දන්නේ නැහැ මේ විස්තරේ. අර බෝධින් වහන්සේට පිටු පාගලා ෆොටෝ ගැහුවා. බුදුරජාණන් වහන්සේට පිටු පාන එක යහපත් දෙයක්ද අයහපත් දෙයක්ද? චෛත්‍යයට පිටු පාලා ෆොටෝ ගහන එක යහපත් දෙයක්ද අයහපත් දෙයක්ද? ළමයි ඒවා කරනවද නැද්ද? ඔන්න බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ බුදුරජාණන් වහන්සේ වැඩියානම් මොකද වෙන්නේ දරුවනේ? බ්‍රහ්මයාගේ පටන් දෙවියන්ගේ පටන් සියලු දෙවියෝ රහතන් වහන්සේලා හිසේ අත් දෙක තියාගෙන සාග කියනවා නේද? මෙහෙම වදිනවා නේද බුදුරජාණන් වහන්සේ දැක්කෝ. අද කාලේ අපි ධාතු කරඬුවක් වැඩැම්මෝ කොල්ල කෙල්ල මොකද කරන්නේ? ෆොටෝ ගන්න. වඳින්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ ඉස්සරහා යකඩේ කෑල්ලක් ඉස්සීම යහපත් දෙයක්ද අයහපත් දෙයක්ද? ඒ පාපේ දැනුවත්ව වෙච්ච දෙයක්ද නොදැනුවත්ව වෙච්ච දෙයක්ද? දැනුවත්වද නොදැනුවත්වද? නොදැනුවත්ව. ඇයි දන්නේ නැන්නේ ළමයි මේක පාපයක් කියලා? ෆොටෝ ගහන එක